මැජික් වනයේ අභිරහස. එකමත් එක කාලයක ඈත අතීතයේ මනරම් රාජධානියක් තිබුණා. ඒ රාජධානියට නුදුරින් පිහිටි අඳුරු නීදුමින් වැසුණු මැජික් වනය ගැන හැමෝම බය වුණා. දැන් මුළු කැලේම මගේ. මේ මැණික මගේ. මුළු රාජධානියම අඳුරේ ගිල්වනවා. අපේ කතාවේ වීරයා රාජකීය ඇඳුමින් සැරසුණු කුමාරයා. දවසක් තමන්ගේ මාලිගාවේ සඳලු තලයේ ඉඳන් මේ අద్භූත වනයේ දෙස බලාගෙන හිටියා. මට මගේ රාජධානිය විනාශ වෙනවා තවත් බලන් ඉන්න බෑ. මම මේ වෙනුවෙන් සටන් කරනවා. පැරණි පොත්වල සඳහන් වුණු නිල් පැහැති මැජික් මැණික සොයාගෙන ගිහින් තම රාජධානිය බේරා ගන්න ඔහු තීරණය කළා. ඔහු තනියම මේ අති භයානක ගමන ආරම්භ කළා. මේ ෆනය හිතුවට වඩා අඳුරුයි. ඒත් මම ආපහු හැරෙන්නේ නැහැ. මම කොහොම හරි මේ මැජික් මැණික සොයා ගන්නවා. වනයේ ගැඹුරටම යනකොට කුමාරයාට අහම්බු ලෙස රන්වන් ඔටුන්නක් පැලඳි රූමත් කුමාරිකාවක් මුණ ගැසුණා. ඇයත් මේ වනයේ අතරමං නිලා හිටියේ. කුමක්ද මේ සිදුවන්නේ? මේ අදුරු භයානක වනය මැද කවුරුන්දේ කුමරිය? ඇය අතරමං වෙලා වගේ. කුමාරයාණනි, බිය නොවන්න. මාද ඔබ මෙන්ම මැණික සොයා යන කෙනෙක්. අපි අර පැත්තෙන් යමු. අපට තනියම මේ කල නොහැක. අප දෙදෙනා එක්ව ගමන් කරමු. බිය නොවන්න කුමරිය. මා ඔබ ආරක්ෂා කරන්නම්. කුමරියට මඟ පෙන්වීම සමග දෙදෙනාම භයානක අඳුරු කැලයේ මැදින් හෙමින් ඉදිරියට යනට වුණා. මගේ රාජධානියට පැමිණ ලොකු වරදක් කරගත්තේ. දෙදෙනාම මං විනාශ කරනවා. කුමරිය, අපි පසුබැසිය යුතුයි. ඉන්න, මම උදව් කරන්නම්. දෙදෙනාම අමාරුවෙන් යෝධ ගස සමග සටන් කර නපුරු ගස පරාජය කරා. ඒ අතරතුර කුමාරයා ගමනට අවශ්‍ය සිතියම සොයාගත්තා. මෙන්න ඔබට මගෙන් ගමනට මාර්ගය. ඒ ලබා ගන්න. කුමරිය, මෙම මාර්ගය ඉතා දුෂ්කරයි. අපි කල්පනාවෙන් ගමන් කළ යුතුයි. සිතියමේ මග ඔස්සේ වනයේ ඉහළ කොටසේ ඇති ගල් වලින් පිරී ගිය කදුකර ප්‍රදේශය සොයා දෙදෙනාම පිටත් වුණා. දෙදෙනාම බොහෝම අමාරුවෙන් ටික කන්ද නගින්න ගත්තා. කන්ද නගින අතරතුර රත්තරන් පාට විශාල කුරුල්ලන් දෙදෙනාට ආශිර්වාද කළා. කදු මුදුනේදී දෙදෙනාට මුළු අහසම වසාගත් අඳුරු මායවන් ගමන වැළැක්වීමට පසුපසින් එළවා කරදර කරන්න ගත්තා. කුමරියනි, පරිස්සමෙන්. මා පසුපසින් එන්න. අප මේ සිටින්නේ අනතුරු පිරි පරිසරයක. අප කල්පනාවෙන් ගමන් කළ යුතුයි. කුමරිය, බිය නොවන්න. මම ඔබව ආරක්ෂා කරන්නම්. මේ සටන මගේ. එනු සටනට. මේ මැජික් බලයෙන් මුළු පරිසරයම අඳුරු විනාශ වී ආලෝකය විහිදේ. කුමරියනි, තව අනතුරු බොහොමයක් ඉදිරියේ. පරිස්සමෙන් ඉදිරියට යමු.
මකරකු හමුවිය. තම මැජික් බලය විහිදා මේ මකරාව පරාජය කළ දෙදෙනාට භයානක මකර දොරටුවක් විවෘත විය. කුමරුනේ, අපි මෙතනින් ඇතුළට යා යුතුයි. අපගේ අවසාන ගමන් මග මෙයයි. මකර දොරටුවෙන් ඉදිරියට යන දෙදෙනාට මෙතෙක් වේලා සොයා ගිය මැණික දැක ගැනීමට හැකිවිය. වාව්! අනර්ගයි. ලස්සනයි. විශ්මිතයි. කුමරුනේ, මෙන්න මැණික. අපි ජයගත්තා. අපි දිනුවා. කුමරිය, මේ තරම් පාසු නැත. පිටිපස මහා අනතුරක්. පෙරසම් වන්න. නුඹේ අකුපතෙන්ට අවසන්! කුමරේ! ගල් රකුස ඒ තරම් පහසු නොමැත. කුමරිය, මට උදව් කරන්න. මේ ආරම්භය පමණයි. තාම ඉවර නෑ. මේ මගේ රාජධානියයි. නුඹලා වරදක් කරේ මගේ රාජධානියට පැමිණ. ඔන්න බලාගෙන. මගේ බලෙන් චක්‍රය දෙන්න! කුමරිය, පහර දෙන්න. නුඹ කළ වරදට වන්දි ගෙවිය යුතුයි. දෙදෙනාම මා විනාශ කරනවා. Magic Asa!
අපි ජයගත්තා. අපි දිනුවා. I have it. මමික සුරක්ෂිතයි. ඕ අපි ඉක්මනින් පිටවෙමු. මැණික රැගෙන ගුහාවෙන් එළියට එන කුමාරයාටයි කුමාරිටයි එළියේ පරිසරයේ අඳුර විනාශ වී අලෝකමත් කොළපාට වර්ණ ගැන්වුන මල් පිපුන ලස්සන අලංකාරය දැක ගන්නට ලැබුණා. සතුන්ගේ ආදරය සමගින් මල් පිපුණු, ගෙඩි හැදුණු, කොළවලින් පිරුණු ලස්සන වනාන්තරයේ මැදින් ගමන් කළ දෙදෙනාට වෙන්ව තම රාජධානීන් වෙත යාමට කාලය ලැබුණා. සුදු අසුපිට නැග අඩම්බරයෙන් තම කුමාරයා තම රාජධානියට මැණික අරගෙන එන ආකාරය දෙස බලා ගම්වැසියන් ප්‍රීති ഘോഷා නගුවා. මැණික රැගෙන මාලිගාවට එන රාජකුමාරයා තම පිය රජුගෙන් මෙන්ම මව් රජනියගෙන් අවසරයගෙන මැණික මාලිගාවේ ඉහළ කුළුණේ ආරක්ෂිතව තැන්පත් කළා. අවසානයේ අන්ධකාරය පහව ගොස් මැජික් වනයේට යලිත් හිරු පායලා. මුළු රාජධානියම සතුටින් පිරී ඉතිරී යනවා. කාලයක් තිස්සේ සැගවුණු ඒ රහස දැන් විසඳිලා. ආදරයත් සාමයත් හැම හදවතකම රජයන අලුත් යුගයක් අද ආරම්භ වුණා.